ආයිබෝවන් චැනල් එකේ දෙවැනි වීඩියෝ එක පළවෙනි වීඩියෝ එකේ අපි දැනුම් දුන්න විදියට දෙවැනි වීඩියෝ එක දෙන්න පොඩ්ඩක් පරක් වුණා. ඉස්සෙල්ලම මේකට සමාව ඉල්ලනවා. මොකද රට විවෘත වුණා. ඒ වගේම අපිට නොහිතපු විදියට ගොඩක් අයගේ දුරකථන ඇමතුම් ලැබුණා. ගොඩක් අය ඉදිරිපත් වුණා අපිට උදව් කරන්න. ඒ මිනිස්සුන්ට උදව් කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්නට. ඒ හින්දා දෙවැනි වීඩියෝ එක චුට්ටක් පරක් වුණා. සමාව ඉල්ලනවා. වීඩියෝ එක පටන් ගද්දිම අදත් මතක් කරනවා channel එක subscribe කරලා නැති අය channel එක subscribe කරන්න මතක් කරලා bell icon එක click කරන්න. හුඟක් සන්තෝෂෙන් දෙවෙනි වීඩියෝ එකේ මේ විදිහට කතා කරන්නේ. මොකද අපි හිතුවේ නෑ පළවෙනි වීඩියෝ එකෙන්ම ඔයගොල්ලෝ අපි ගැන මෙච්චර විශ්වාසයක් තියයි කියලා. මොකද අපි හිතුවේවත් නැති පිරිසක් අපිත් එක්ක ඒ කාර්යයට එක්ක වුණා. හුඟක් පිරිසක් ආධාර බලාපොරොත්තු වෙනට වඩා ගොඩක් පිරිසක් අපිත් එක්ක මිනිසුන්ට උදව් කරන්න ආධාර ලබා දෙන්න ඉදිරිපත් වුණා. ඇත්තටම සන්තෝසයි. ලංකාවේ මේ වගේ මිනිස්සු ගොඩක් ඉතිරි වෙලා ඉන්නවා. තවත් මිනිහෙක්ගේ දුකක් හඳුනන, තවත් මිනිහෙක්ට උදව් කරන්න ලෑස්තිලා ඉන්න. අපි පළවෙනි වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට පොරොන්දු වුණා ඒ ආධාර ලබා දෙන කිසිවක් සමාජ මාධ්‍යයට එක් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ පොරොන්දු ඒ විදිහට ඉට්ටු කරනවා. කවදාවත් දුන්න පොරොන්දුව කඩන්නේ නැහැ. ඒ නිසා අපි ඔවුන් සොයාගෙන ගියා දුෂ්කර ගමනක් මහනුවර අවට උනාට තරමක් දුෂ්කර ප්‍රදේශවලිනුත් අපිට දුරකථන ඇමතුම් ලැබුණා. ඒ නිසා අපිට සිද්ධ වුණා ඔවුන්වත් සොයා ඒ ප්‍රදේශවලට යන්නට. හුඟක් අය උදව් කරා ව්‍යාපාරික මහතුන්. ඒ වගේම සාමාන්‍ය ඒ කියන්නේ ව්‍යාපාර සිදු නොකරන පුද්ගලයන් පවා මහ ලොකු කෝටිපතියෝ ලක්ෂපතියෝ නෙමෙයි. තමන්ගේ සාමාන්‍ය මධ්‍යම පන්තික ගොඩක් මිනිස්සුත් අපිත් එක්ක ඇවිත් හිටගත්තා මේ වැඩේට. තවත් වාරයක් මතක් කරලා ස්තුතිවන්ත වෙනවා channel එක මේ විදිහට විශ්වාස කරපු එක ගැන. මතක් කරනවා channel එක subscribe කරලා තියන්න. අපි මෙතනින් පස්සේ අපි සූදානම් අපි කොහොමද ගියේ ඔවුන් සොයා ගියේ ගමන කොහොමද එක්ක අහුවෙච්ච බඩු මොනවාද ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට ඒ වීඩියෝව මේ වීඩියෝ එකේ අන්තිමට එකතු කරලා තියෙනවා. අනිවාර්යෙන් ඒකත් බලන්න. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ගොඩක් අය වීඩියෝ එක share කරලා තිබ්බා තමන්ගේ account වල වෙනත් මාධ්‍ය ජාලා තුල තමයි මේ වීඩියෝ එක share කරලා තිබ්බා. ගොඩක් ස්තුතියි හැමෝටම. මතක් කරනවා මේ වීඩියෝ එකේ අන්තිමට අපි ගියේ කොහොමද සියලුම වීඩියෝ එකතු කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් දැනුවත් කරනවා ඒ ඡායාරූප වල සහ වීඩියෝ වල තියෙන්නේ අපේ නිවසට එකතු වෙච්ච ද්‍රව්‍ය විතරයි. අපේ ස්ථානයට එකතු වෙච්ච ද්‍රව්‍ය විතරයි. ඒ කියන්නේ අපි යොදපු ද්‍රව්‍ය සහ අපේ අසල්වාසීන් ලබා දුන්න ද්‍රව්‍ය විතරයි. අනිත් අපිට අවශ්‍ය පිටස්තර පුද්ගලයන් ලබා දුන්නේ සියලු ද්‍රව්‍ය උන් පාසල් කර එම ස්ථානයට ලැබෙනවා. එහි ඡායාරූපත් අපි සතුව තියෙනවා. ඒ වගේම අපි අනිත් මිනිසුන්ට උදව් කරපු ඡායාරූපත් අපි සතුව තියෙනවා. අපි කිසිවක් පොරොන්දු පරිදි සමාජ මාධ්‍ය තුල පළ කරන්නේ නැහැ. කිසියම් හෝ කෙනෙකුට තියෙනවා නම් පුංචිම හෝ විනිවිදභාවය පිළිබඳ සැකයක් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ contact number තියෙනවා. ඒ contact number ඕන එකට කතා කරන්න අපි සූදානම්. ඔහුට අපේ ක්‍රියාවේ අපි මේ සිදු කරපු කාර්යයේ විනිවිදභාවය ඔවුන් හමුවේ දක්වන්නට. ඒ නිසා මතක් කරනවා ආයෙත් පාරක් channel එක subscribe කරන්න. ඉදිරි වීඩියෝ වල මේ වගේ තවත් වීඩියෝ වල දැනගන්න ඕන නම් අනිවාර්යෙන් bell icon එක click කරලා තියන්න. මතක් කරනවා කලින් වීඩියෝ එකේ පුංචි දෝෂයක් නිසා කමෙන්ට් කරන්න හැකියාවක් තිබෙන්නේ අනික් අයට. මේ වීඩියෝ එකේ හැකියාව තියෙනවා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් තියන්න. වීඩියෝ එක බලන හැමෝම කරන ඉල්ලීමක් මේ channel එකෙන්. මම කරන ඉල්ලීමක් බලන හැමෝම අදහස ගැන වීඩියෝ එක කොහොමද වීඩියෝ එකේ අඩුපාඩු තියනවද channel එකේ අඩුපාඩු තියනවද කතා කරන මගේ අඩුපාඩු තියනවද ඕනිම දෙයක් හොඳ හරි නරක හරි ඕනිම දෙයක් කමෙන්ට් එකේ තියන්න. අපි සූදානම් ඒ වැරදිත් හදාගෙන ඊළඟ වීඩියෝ වලදී ඔයගොල්ලෝගේ අදහස් ප්‍රයෝජනට අරන් ඉදිරිපත් කරන්නට. මතක් කරනවා අපේ contact number වලට අපි කලින් කිව් සිද්ධි ඕනෑම දෙයක් පිළිබඳ ඒ වගේම ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. අපේ contact number වීඩියෝ එක අන්තිමට තියෙයි. වීඩියෝ එක මෙතන ඉවර කරන්න යන්නේ. ආයෙත් පාරක් මතක් කරනවා ඔයාලගේ අදහස මොකක් හරි වෙන්නේ නැති ඒ අදහස කමෙන්ට් එකක් තියන්න ලස්සන වචනකින්. මතක් කරනවා තාමත් COVID-19 අපේ සමාජය තුළ තියෙනවා. ඒ නිසා හැකිතාක් ප්‍රමේසම් වෙන්න. මොකද මරණය හෝ වේවා වෙනත් අනතුරක් හෝ වේවා තමන්ට තමන්ගේ පවුලේ කෙනෙක්ට වෙන තාක් අනිත් අයගේ පිළිතුරු දාර්ශනිකයි. ඒ නිසා තමන්ගේ කෙනෙක්ට තමන්ගේ පවුලේ කෙනෙක්ට තමන්ගේ සමීපතමයෙකුට මේ වෙනකන් ඔබටත් එහි වේදනාව දැනෙන්නේ නැති වෙයි. ඒ නිසා ප්‍රවේශම් වන්න සෞඛ්‍ය නීති අනුගමනය කරන්න.
මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. මේකටම එකතු කරලා තියෙනවා අපේ ගිය ගමන අපි අනිත් අයට උදව් කරන්න ගිය ගමන මේ වීඩියෝස් ටික. ඒ ටිකත් බලන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මතක් කරනවා channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. subscribe කරලා bell icon එකත් click කරන්න. මෙතනින් වීඩියෝ එක ඉවරයි. අපේ ඉදිරි වීඩියෝ වලටත් ඔයාලගේ මේ වගේම සහයෝගය ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හදවතින්ම ආදරේ ජය වේවා හැමෝටම. අපේ ස්ථානයට එකතු වෙච්ච ද්‍රව්‍ය ටික අරගෙන අපි දැන් යන සූදානම් වෙනවා. ඒ වගේම අපිට ව්‍යාපාරික මහතුන් පොරොන්දු ඒ ද්‍රව්‍ය ඔවුන් ඒ ස්ථානයට ලබා එන බව පොරොන්දු වුණා. උන් ඒවා සියල්ල පාසල් කර ලබා එන බව. ඉතින් අපි සූදානම් ඒ ස්ථානයට දැන් පිටත් වෙන්න. එසේනම් හමු වෙමු ඒ ඡායාරූපත් එක්ක රැඳිලා ඉන්න වීඩියෝත් එක්ක මතක් කරලා channel එකත් subscribe කරන්න.